ඔන්න අද අපි ඔයගොල්ලෝ මෙක්කන් යනවා මඩල් දුව බලන්න. මඩල් දුව සුන්දර අත්දැකීමක පහස විඳින්න. මේ මඩල් දුව ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණේ මඩල් දුව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩල් දුව නවකතාවෙන් පස්සේ. මේකේ විශේෂ දෙයක් නම් මා දැක්කේ නෑ. මඩල් දුව බොහෝ සංචාරකයන් විසින් දේශීය සංචාරකයන් බොහෝ විට ප්‍රිය කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙන බව. ඈතින් පෙනෙන කොග්ගල පාලම, කොග්ගල ගඟ ඉතාමත් සුන්දර ඔයක් වෙන අතර මෙහි දීවර කර්මාන්තයෙන් යැපෙන බොහෝ පිරිස ඉන්නවා. ඒ වගේම මේ මඩුල්දුව සංචාර කර්මාන්තයට බොහෝ දායකත්වයක් දක්වනවා. මොකද බොහෝ විට මඩුල්දුව ප්‍රසිද්ධියට පත් වුණේ මාර්ටින් වික්‍රමසිංහගේ මඩුල්දුව නවකතාව, අර උපාලි ජින්නා බෝට්ටුවෙන් යන ලස්සන කතන්දරය නිසා. ඔයගොල්ලෝ මඩුල්දුව බලන්න ඇවිත් ඒ අසිරිය විඳ ගන්න. මේ අර ඈතින් පේන්නේ මඩුල්දුව තමයි. අර ඈතින් බෝට්ටු තියෙනවා. අර තොටුපළ. අපි දැන් මඩුල්දුවට තමයි මේ ලඟ වෙන්නේ. අපි බලමු මඩුල්දුවේ කොහොමද ඒ ස්වභාවික තත්ත්වයන් කොහොමද තියෙන්නේ කියලා බලමු පොඩ්ඩක්. ඇත්තටම මට හිතෙන ලස්සන සුන්දර අත්දැකීම ලබා ගන්න පුළුවන් කියලා මඩුල්දුවේ. ඊටමත් ඝන කඩලාන පරිසරයක් තියෙන බවට නම් මට වැටහුණා. ඔන්න අපි දැන් මේ මඩුල්දුවට තමයි අපි බහින්නේ. මේගොල්ලෝ බහින්න බහින්තු වන්දන්න බොහොම අමාරුයි මේ ළමයි ටික බස්ස ගන්න. මේ ලොකුම ළමයා හරිම අමාරුවෙන් බහින්නේ. ඇත්තටම මඩුල්දුවේ මේ තියෙන එක ශාක වර්ග. හැබැයි ගොඩාක් ජනතාව එන හින්දුත කොහෙද මඩුල්දුවේ මේ හොඳට පාරවල් පෑදිලා තියෙන්නේ. හැබැයි ඝන කැලයක් තියෙන බව හොඳට වැටෙනවා. ඈතින් තද කැලයක්. බොහෝ කඩොල් ශාක වර්ග වැවිලා තියෙනවා. ඒ වගේම වැල්. මඩුල්දුව නවකතාවෙන් මඩුල්දුව. ඒ වගේම මේ මඩුල්දුව කියලා කියන්නේ මේ මඩුල් කටුපඳුරු මේ මඩුල්දුවේ තියෙනවා. මඩුල් කියලා ගස් જાතියක් තියෙනවා. ඒකෙන්ද මඩුල්දුව කියන්නේ. නැත්නම් දූපතට කියන නමක් දන්නේ. පස්සේ කිව්වනේ මේකට. ඈ? පොතේ ලියුවෙන් පස්සේලා මේකට මඩුල්දුව කියලා. මඩුල්දුව කියලා. ගස්වල අතරින් රිංගල තමයි අපි මඩුල්දුව ඇතුලේ ඇවිදින්නේ. බලන ඉස්සරහට බලා ගන්න පුළුවන්. චෝදාගෙන ගිහිල්ලා පොළොව වහිනකොට ඒ කියන්නේ පෑදිලානේ තියෙන ගොඩක් මේ පිරිසෙනවා ඇති මේ මඩුල්දුව බලන්න. ඒකින්ද ඒ යන අඩිපාරේ ගහකොළ නැහෙනේ. ඒ වගේ තන බිස්ස වෙවිලා නැති හින්දා ඒවා සෝදගෙන ගිහිල්ලා. ඒ වගේ දර්ශන තමයි මම නම් දැක්කේ මඩුල්දුවේ. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න මඩුල්දුවේ ඒ අත්දැකීම ලබා ගන්න නම් තමයි ගොඩක් වටින්නේ. ඒකේත ගොඩාක් උස මේ දූපතක් විදිහට තමයි මඩුල්දුවේ දූපත තියෙන්නේ. ඕගොල්ලොත් එනවා නම් මඩුල්දුව එන්න බලන්න. මඩුල්දුව සාමාන්‍යයෙන් ගාල්ලේ
නගරයේ සිටලා කිලෝමීටර් 15ක් 16ක් විතර දුරින් තමයි මාතර පැත්තට වෙන තියෙන්නේ. ඒකම මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයත් බලලා ඔයගොල්ලන්ට මඩුල්දුව නරඹලා යන්න පුළුවන්. මේ ඉතින් ලස්සන දර්ශනයක් තියෙන මෙන්න මෙතනින් බලන්න මේ තම සුන්දර දර්ශනයක්. ඈත අනිත් දූපත් ටික පේනවා. දැක්කද ලස්සන. ලිස්සන පුතේ. කට්ටිය ෆොටෝ ගන්නවා ඒ වගේම අර ඈත දූපත් ටික තමයි අර ඈතින් පේන්නේ තැන් තැන් තියෙන. ඔතනින් එහාට යන්න එපා. එන්න බහලා ඉන්න. එතනින් එහාට මේ ඔයට තමයි බහින්නේ. එන්න. අන්න හොඳයි. මේගොල්ලෝ වැටෙයිද මන් දන්නේ නැහැ. ගඟට මෙතනින් පල්ලෙහා ගඟ තමයි තියෙන්නේ. ඔන්න අපි එතනින් පස්සේ ආපහු යනවා. නැවත ගස්වැල් ලස්සන රිංගගෙන තමයි මේ යන්නේ අපේ ගමන. ඉතාමත් බාධාකාරී වුණත් ඒක රසවත් ගමනක්. පුස්වැල් වගේ ලොකු වැල් වගේකුත් තියෙනවා. කට්ටිය කොන්ද නවාගෙන පොඩි දරුවෝ ඔක්කොම එක්ක අපි මඩුල්දුව බලන්න යන්නේ. ඇත්තටම ඔබ කොග්ගල නගරයට ගාල්ලට පැමිණිය මඩුල්දුව බෝට් සවාරයක් ගිහිල්ලා ඒ අසිරිය විඳගන්න කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. මොකද මඩුල්දුව කියන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ මඩුල්දුව නවකතාව පසු ගොඩාක් ප්‍රසිද්ධියටපත් දූපතක්. ඒකේ ජෛව විවිධත්වයේ වටිනාකමක් තියෙන බව මට වැටහෙනවා. මොකද විවිධ ශාක වර්ග මේකේ වැවිලා තියෙන හින්දා. කට්ටිය ගස්වැල් ලස්සෙන් රිංගගෙන කොඳු නවාගෙන කඩාගෙන තමයි මේ ගමන යන්නේ. හැබැයි ඒක සුන්දර අත්දැකීමක්. ඇත්තෙන්ම සුන්දර අත්දැකීමක්. යෝධ පුස්වැල වගේ චූටි පුස්වැලක් උඩින් අපේ කට්ටිය පැනගෙන එනවා. මෙන්න මෙතන මොනා හොයනවද දන්නේ මේ කට්ටිය. බලමු මොනවද මේ කට්ටිය හොයන්නේ කියලා. මෙන්න මේ අස්ස මුල්ලට රිංගලා මොනා හොයනවද මන් දන්නේ. මේගොල්ලෝ නම් ඉස්සලා වැටෙන්න වගේ හදන්නේ. මෙතන ලොකු වැලක් තියෙන. වැලේ ඉල්ල තමයි කට්ටිය වහින්නේ. මොනවද මේ හොයන්නේ මේගොල්ලෝ? මෙන්න මෙතනින් පොඩ්ඩක් මඩ තියෙන ඒ වගේම දූපත පෙරෝල හොඳට පැහැදිලිව අතපය සෝද ගන්න පුළුවන් තැන. නැත්නම් වටේම දූපත වටේම මේ ගහකොළ වැවිලා මේ අයිනට යන්න බෑ. සමහර තැන්වල ගොඩක් උසයි කණ්ඩිය වගේ තියෙන සමහර තැන්වල හොඳට ගහකොළ වැවිලා. මෙතන තමයි පොඩ්ඩක් කකුල් දෙයක් හරි හොද ගන්න පුළුවන් විදියට තියෙන. එතනයි බෝට්ටුවෙන් තොටුපළයි. මේගොල්ලෝ ඉතින් ආසාව පොඩි උන්ගේ ආසාවනේ. මේගොල්ලෝ වතුර දැකලා නෑ වගේ. බහිලාද? වතුරෙත් ෆොටෝ ගන්න. අපි දැන් අපේ ගමන අවසන් වෙලා අපේ බෝට්ටුවේ නැගලා අපි නැවතත් අපේ ගමන යන්න හදන්නේ. උගොල්ලොත් එන්නේ ඇවිත් මේ වගේ මඩුල්දුව නරඹලා ඉබේමද හොඳ බෙස්ට් එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා මම උගොල්ලන්ට යෝජනා කරනවා.
පුරුදු පරිදි මඩොල් දුවට සමුගනින් නිවෙස් බලා යාමට මේ හදන්නේ. මේ වගේ සුන්දර වීඩියෝ එකක් නැවතත් ගෙනෙන තුරු අමුලොක්ස් ඔබෙන් සම්ගන්නවා. රෑතින් පෙන කොග්ගල පාලන කොච්චි පාලන ඇත්තටම ලස්සනයි. ඔබත් එන්න කොග්ගල මඩුල් දුව අසිරිය ඉඳ ගන්න. ඉන්නේ නම්